ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා හැමෝටම ආයි බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි බලන්න යන්නේ තවත් ලස්සන රීඩින් එකක්. ඔයාට පිහිට වෙනවා. ආකේන්ජල්ස්ලා කවුද කියන කාරණේ සහ يعني මේ දවස්වල ඔයාව ගයිඩ් කරන ආකේන්ජල්ස්ලා කවුද සහ එයාලා මොකද කියන්නේ කියන කාරණේට අදාළව තමයි ඔන්න මේ රීඩින් එක අරගෙන ආවේ. මේක පොඩි රීඩින් එකක්. ඉතින් මේ රීඩින් එක ඔයාගේ අතට එන්නේ මේක අහම්බෙන් සිද්ධ වෙන දෙයක් කියලා හිතන්න එපා. මොකද මේ ආකේන්ජල්ස්ලා පණිවිඩ ලබා දෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ අතට මේ රීඩින් එක යනවා අනිවාර්යෙන්. ඒ දේවදූතයන්ගේ තියෙන ආශිර්වාදයෙන් වෙන්න පුළුවන් මේ විශ්වයේ තියෙන යම්කිසි තීරණයක් නිසා හෝ මේ මඟ පෙන්වීමක් නිසා මේ රීඩින් එක ඔයාගේ අතට ආවා. ඉතින් මේකේ තියෙන පණිවිඩය ලැබෙන්නේ ඔයාටම තමයි. මේ කිසිම දෙයක් නිකන් සිද්ධ වෙන දේවල් කියලා හිතන්න එපා. හැම දෙයකටම හේතුවක් තියෙනවා. අනිත් එක තමයි දැන් ටැරොට් කියලා කියන්නේ ඔයාගේ ජීවිතය ගැන ගොඩාක් දේවල් කියන්න පුළුවන් අනාවැකි පළ කිරීමේ ක්‍රමයක්. ඒතකොට මේක දැන් ටැරොට් කියන දේ බොරුවක් නම් මොකද දැන් මේ දේවල් විශ්වාස කරන අය ඉන්නවා නොකරන අය ඉන්නවා. මම කියන්නේ නැහැ විශ්වාස කරන්න කියලාවත් නොකරන්න කියලාවත්. ඒක ඔයාගේ තීරණයක්. ඉතින් මේ ටැරොට් බොරුවක් නම් මේක මෙච්චර ලෝකේ ප්‍රසිද්ධ වෙන්න හේතුවක් නැහැ. මොකද දක්ෂ ටැරෝ රීඩර් කෙනෙක්ට පුළුවන්කම තියෙනවා ඇත්ත ඇති සැටියෙන් කියන්න. කාඩ් එකකින්. ඉතින් ඒක හැමෝටම පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඇත්තටම කිව්වොත් හරි පුදුම දෙයක් මේ ටැරොට් කියලා කියන්නේ. මොකද පෞද්ගලිකව මට රීඩින් කරගන්නවා සාමාන්‍යයෙන් මගේ ගැන ඇත්ත ඇති සැටින්ම මට ලැබිලා තියෙනවා මේ ටැරොට් හරහා. හරිම පුදුමයි ඒක. ඉතින් ඒ නිසාමයි මම ටැරෝ රීඩර් කෙනෙක් විදිහට ඔයාලට රීඩින් ලබා දෙන්නේ මට යම් තාක් දුරකට. ඔයාලට සාධාරණයක් කරන්න පුළුවන් කියන කාරණේ මම විශ්වාස කරන නිසා. හොඳට මතක තියාගන්න දෙයක් බොරු නම් දෙයක් අසත්‍යයි නම් ඒ දේ මම ඔයාට කවදාවත් ලබා දෙන්නේ නැහැ මේ විදියට. හැබැයි ටැරොට් හරහා ඔයාගේ ජීවිතේට කුමන හෝ සාධාරණ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් කියන හැඟීම ඒ විශ්වාසය මත තමයි මම මේ හැමදේම ඔයාලට කරන්නේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් විශ්වාස කරන්න මේ පණිවිඩය එන්නේ ඔයාට මගේ පැත්තෙන් මම උපරිම සාධාරණීය ඉෂ්ට කරනවා ඔයාට මේ රීඩින් එකේදී. ඒ නිසා අනිවාර්යෙන් එහෙනම් අපි රීඩින් එකට යන් අපි බලමු ඔයාට පිහිට වෙන ආකේන්ජල්ස්ලා කවුද? එයාලා ඔයාට මොනවද කියන්නේ කියන කාරණේ. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන්නම්. personal reading available. ඔයාට පුළුවන් මගේ අනිත් channel එක Divine Voice. ඒ channel එකේ අපි ඔයාට වැදගත් වෙන readings කරගෙන යනවා මේ දවස් ටිකේ. ඒක නිසා අනිවාර්යෙන් ඒකත් subscribe කරලා තියාගන්න. ඔයාට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන්. ඒ වගේම සේයාවේ channel එකට message කරන්න එපා මේ දවස්වල. message කරන්න එපා කියන්නේ ඇයිද කියලා ඔයා දන්නවා. සිහින සේවාව අපි නවත්තලා තියෙනවා. ඔයාට සිහිනයක තේරුම නොමිලේ ලබා ගන්න chance එකක් ලබා දුන්නා. ඒක නවත්තලා තියෙන්නේ. ඒ නිසා message කරන්න එපා. මොකද reply සමහරක් විට ඔයාට එන එකකුත් නැහැ මේ දවස්වල. වැඩ ගොඩ ගහිලා නිසා අපි මේ සේවාව නවත්තලා තියෙන්නේ. එහෙනම් අපි අද file reading එකක් තියෙන්නේ. ඔයාට කැමති file එකක් තෝරගන්න පුළුවන්. ඔයාගේ හිත යන file එකක්. මේ පින්තූර දෙක දිහා හොඳට බලලා ඔයාගේ intuition එක කියන පින්තූරේ තෝරගෙන description box එකේ තියෙන time stamps දාලා ඉතින් ඒ හරහා ඔයාට ඔයාගේ reading එක ගන්න පුළුවන්. එහෙනම් අපි පළවෙනි reading එකෙන් හම්බ වෙමු. Hi file number 1, welcome to my reading. ඉතින් මම ඔයාගේ cards තෝරගෙන තියෙනවා. අපි angel oracle cards භාවිතා කරනවා. ඔයාට පිහිට වෙන angelsලා කවුද කියලා බලන්න සහ rider deck එක හරහා ඔයාට ලැබෙන messages මොනවද කියලා ඔන්න බලන්න තමයි යන්නේ. ඉතින් ඔයාගේ රීඩින් එක දිහා බලනකොට ඔයාට පිහිට වෙන මේ දවස්වල ඔයා දිහා බලාගෙන ඉන්න විශේෂ ආකේන්ජල්ස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. මම ඔයාට නම් ටික කියන්නම්. ආකේන්ජල් සැන්ඩල්ෆෝන් ඉන්නවා. ආකේන්ජල් යූරියල් ඉන්නවා. ආකේන්ජල් ආරියල් ඉන්නවා. ආකේන්ජල් රෆායල් ඉන්නවා. my god ආකේන්ජල් රෆායල් ඉන්නවා ඔයාලත් එක්ක. ඒ වගේම තමයි අපි බලමු ආකේන්ජල් රාසියල් කියන මෙන්න මේ දේවදූතයන්ගේ අග්‍රනායකයන් කිහිප දෙනෙක් මේ අය. ඉතින් මේ අය ගැන ඔයාලා දන්නවත් ඇති. අපි කිහිප දෙනෙක් ගැන කතා කරලා තියෙනවා සේයාවි channel එකේ මේ අය කවුද කියන කාරණේ. ඉතින් ආකේන්ජල් සැන්ඩල්ෆෝන් කියලා කියන්නේ ඔයාලගේ ප්‍රාර්ථනාවලට පිළිතුරු දෙන දේවදූතයෙක්. ඉතින් ඒ වගේම ආකේන්ජල් යූරියල් කියලා කියන්නේ බුද්ධිය අග්‍ර ප්‍රඥාවකින් යුක්ත මහා බලවත් දේවදූතයෙක්. ඉතින් අනිත් අයත් ඒ වගේමයි. මේ ආකේන්ජල්ස්ලා ඔයාට කියන මැසේජස් මොනවාද කියලා තමයි බලන්න යන්නේ. පොදුවේ ඔයා මේ හැමෝටම ස්තුතිවන්ත වෙන්න. මට පිහිට වෙන ඒ සියලුම දේවදූත නායකින්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියලා මේ හැමෝටම ස්තුතිවන්ත වෙන්න. මේ අයගේ නම් මතක තියාගෙන ඉන්න. මේ අය මොනවද කියන්නේ? අපි බැලුවොත්
ඔයා මේක අහන ඔයාට ඔන්න ඉස්සල්ලාම දෙන මැසේජ් එකක් තියෙනවා. ඔයාට කලින් ආදරය කරපු කෙනෙක්, කලින් කවුරු හරි ඔයාට ආදරය කරපු කෙනෙක්, අපි කිව්වොත් එක්ස් කෙනෙක් ඔයාට ඉන්නවා නම් ඒ කෙනා ඔයාගේ ජීවිතේට එන්න පුළුවන් කියලා කියනවා. මේක ඔයාට ඒ කියන්නේ දැන් ඔයාට එක්ස් කෙනෙක් ඉන්නවා නම් මේක අදාළ කරගන්න. ඒ කෙනා ඔයාගේ ජීවිතේට නැවත එන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ කෙනෙක් කවුරුම හරි මෙයා එක්ස් කෙනෙක් වෙන්න ඕනේ නෑ. ඔයාගේ පරණ යාළුවෙක් වෙන්න පුළුවන්, මොකක්ම හරි ඔයාගේ පරණ සම්බන්ධතාවයක් ඔන්න නැවත ආපහු එනවා කියන පණිවිඩය දෙනවා. ඔයාගේ ජීවිතේට ඒ වගේ පරණ කෙනෙක් නැවත සම්බන්ධ වෙනවා. මෙයා එක්ස් කෙනෙක් වෙන්න පුළුවන්, ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතයට සම්බන්ධතාවයක් තියෙන කුමන හෝ කෙනෙක් ඔන්න නැවත එනවා කියන කාරණේ කියනවා. එහෙම ආවොත් හදිස්සි වෙන්න එපා කියලාත් කියනවා. ඒ කියන්නේ පරණ කවුරු හරි වාගේ ජීවිතයට ආවොත් සමහරක් අයට දැන් ඇවිල්ලා ඇති කවුරු හරි පරණ සම්බන්ධතාවයක් තිබ්බ කෙනෙක් එකපාරම ආය තරහ වෙලා හිටපු කෙනෙක් හරි එකපාර නිකන් කතා බහ කරගෙන චාටුවක් දාගෙන ඔන්න එනවා ඇති. මෙයා එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න හදිස්සි වෙන්න එපා. මොකද මෙයාගෙන් ඔයාගේ ජීවිතයට ලොකු යහපතක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ කියනවා. යහපතක් සිද්ධ වෙන්නේ නැහැ මේ කෙනාගෙන්. බොහෝ දුරට ෆයිල් නම්බර් 1 ඔයා පරිස්සම් වෙන්න ඕනි. එහෙම කවුරු හරි කෙනෙක් ආවොත් අතේ දුරින් තියාගන්න. ඔයාගේ ජීවිතේට නැවත ලොකු සම්බන්ධතාවයක් මේ කෙනා එක්ක ඇති කරගන්න එපා කියලා කියනවා මේ ආකේන්ජල්ස්ලා. ඒ වගේම තමයි මේක බලන අනිවාර්යෙන් මේ රීඩින් එක බලන එක්කෙනෙක් හරි ඉන්නවා මේ වෙලාවේ මනස කඩා වට්ටගෙන ඉන්නවා. මනස කඩාගෙන වැටිලා ඉන්නවා, ගොඩාක් දුක් වෙන, ගොඩාක් හිත රිද්දගෙන ඉන්න කවුරුම හරි කෙනෙක් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් ඒ කෙනාගේ අතට මේ රීඩින් එක අනිවාර්යෙන් යන්න ඕනේ. දැනටමත් ඒ කියන්නේ මේ රීඩින් එක අනිවාර්යෙන් බලනවා ඇති. ඒ වගේ හිත රිද්දගෙන ඉන්න අය. ඔයාගේ හිත එහෙම රිදිලා නම් තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ රීඩින් එක ඔයාගේ අතට ආවේ මේ ආකේන්ජල්ස්ලා ඔයා දිහා බලන නිසාමයි. එයාලගේ මාර්ගයෙන්, ඒ කියන්නේ එයාලා මගේ මාර්ගයෙන් මේ මැසේජ් එක ඔයාට දෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාගේ හිත රිදිලා තියෙනවා, ඔයා කල්පනා කරනවා, ගොඩාක් හිත රිද්දගෙන කල්පනා කරන එහෙම අය ඉන්නවා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ, එහෙම දුක් වෙන අයට කියන්න තියෙන්නේ, බය වෙන්න එපා, හැමදේම හරියනවා. මගේ වචනේ විශ්වාස කරන්න, හැමදේම හරියනවා. ඔය බය වෙන විදියට කිසිම නරකක් ඔයාට සිද්ධ වෙන්නේ නැහැ. මොන ප්‍රශ්නයක්ද තිබ්බත් ඔයාට හරියනවා. ඔයාට අනාගතේ ඔයාට සතුට දැනෙනවා. දැන් ඔයාගේ ප්‍රශ්න පොඩ්ඩ ඉවර වීගෙන යනවා. ඔයාට ඒක සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හිත කලබල කරගන්න එපා. සතුට දෙනවා මේ ඒන්ජල්ස්ලව, මේ ආකේන්ජල්ස්ලව විශ්වාස කරන්න. ඔයාගේ ජීවිතයට සතුට අනිවාර්යෙන් දෙනවා. මේක අහන හැමෝම, මේ රීඩින් එක, මේ ෆයිල් එක තෝරගත්ත හැමෝම හොඳට මතක තියාගන්න. සතුට කියන දේ දැනෙනවා ඔයාට. කිසිම තැනකදී කිසිම විදිහකට කිසිම ඩවුට් එකක් හිතේ තියාගන්න එපා. කිසිම අසරණකමකින් එහෙම නැත්නම් අඬ ජීවිතයට මුහුණ දෙන්න එපා. මොන ප්‍රශ්න මැදින් හරි hina වෙන්න. ඔයාට ලැබෙන්න ඕනි උපරිම ආදරේ මේ ඒන්ජල්ස්ලාගෙන් ලැබෙනවා. හැමදේම හරියනවා. ඒක නිසා අඬන්න එපා, හිත හදාගන්න, කල්පනා කරන්න එපා අනවශ්‍ය විදිහට. ඒ වගේම මේක බලන සමහර අය ඉන්නවා, මොන දේ තිබ්බත් හිත ඇතුලේ හිස් වගේ ගතියක් තියෙනවා. මොන දේ තිබ්බත් Tamanට තියෙන දේ පේන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. ඔයාට ඔයාගේ ඒන්ජල්ස්ලා කියන ඔයාට තියෙන දේට ස්තුතිවන්ත වෙන්න. ඒක අද ඔයාට මග හැරිලා. අද ඔයාට මොනවද තියෙන්නේ? කල්පනා කරලා බලන්න. අහස උසට දේවල් ඔයාට තියෙනවා. ඔයාට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාට හැවිදින්න පුළුවන්කම තියෙනවා. ඔයාට මේ වීඩියෝ එක ගහන්න ඩිවයිස් එකක් තියෙනවා. ඔයා දැන් මේ වෙලාවේ සුරක්ෂිතයි. මේ වෙලාවේ මිනිස්සු දහස් ගණන් මැරෙන මේ වෙලාවේ ඔයා හුස්ම ගන්නවා. කොච්චර දේවල් තියෙනවද? ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයා ස්තුතිවන්ත වෙන්න ඔයාට ලැබෙන දේවල් ගොඩක් වැඩි වෙයි. ඒක ලියලා හරි තියාගන්න. ඕනි තර්කයක් පිළිගන්නවා මම. ඕන කෙනෙක් එක්ක විවාද කරන්න ලෑස්ති. ස්තුතිවන්ත වෙන්න. ඔයාට අනිවාර්යෙන් හැමදේම ලැබෙනවා. ඒක මං එක එල්ලේ කියන දෙයක්. ඒක නිසා ඒ දේ අමතක කරන්න එපා. ස්තුතිවන්ත වෙන්න. තියෙන හැමදේටම ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. මම කියනවට හරි මේ දැන් ඉඳන් පටන් ගන්න. ඔයාට වැඩි කල් යන්නේ නැතුව ආගේ ජීවිතේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ස්තුතිවන්ත වෙන්න. හැම දෙයකටම හිතේ සතුටින් ස්තුතිවන්ත වෙන්න. මට තියෙන්නේ මොනවද කියලා හොය ස්තුතිවන්ත වෙන්න. මොකද ස්තුතිවන්ත වීම කියලා කියන්නේ ඒ තරම් පවර්ෆුල් දෙයක්. ඒක අපි වෙනම වීඩියෝ එකකදී තවදුරටත් කතා කරමු. ඒ වගේම හිතේ යම් ගැටලු තිබිලා තියෙනවා කියන කාරණේ පෙන්නනවා. මොනවා හරි හිතේ එහෙ මෙහෙ දුවන ප්‍රශ්න තියෙනවා හිත ඇතුලේ. එතනදී ඔයාට කියන දේ තමයි ඔයාගේ හිත ඇතුලේ ඔයා නොදන්න ශක්තියක් තියෙනවා.
ඔයා තුළ ඔයාගේ අභ්‍යන්තරයේ ඔයා නොදන්න ශක්තියක් තියෙනවා. තාම ඒ ශක්තිය එළියට ඇවිල්ලා නැහැ. ඔයාට අත මොන දේ නැති වුණත් ඔයාගේ ජීවිතේ ලස්සනට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ ඇතුලෙන් ඉන්නවා ලොකු කෙනෙක්. ඔයාගේ ඇතුලේ ලොකු කෙනෙක් ඉන්නවා. ඒ කෙනා තාම ඔයා හරියට අඳුරගෙන නැහැ. ඔයාගේ ඇතුලේ ලස්සන ලොකු ශක්තියක් තියෙන කෙනෙක් ඉන්නවා. ඔයාම ඒ කෙනාව නවත්තගෙන ඉන්නවා. ඇයි එහෙම කරන්නේ? ඔයාගේ ඒ ඇතුලේ ඉන්න දැවැන්ත ශක්තියට ඉඩ දෙන්න. ඔයාව සමහර තැන්වලදී මට මේක කරන්න බෑ කියලා කඩාගෙන වැටෙනකොට ඔයාගේ ඇතුලේ ඒ ඉන්න කෙනා කියනවා මට එළියට එන්න ඕනේ කියලා. හැබැයි ඔයා එයාව නවත්තගෙන ඉන්නවා. ඔයාගේ මේ මහා දැවැන්ත ශක්තිය එළියට දාන්න. එළියට ඇදලා ගන්න කියන කාරණේ කියනවා. හිතුවොත් ඔයාට හිතුවොත් කවුරු කොහොම මොන දේ කිව්වත් හිතුවොත් ඔයාට මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. හිතුවොත් ඔයාට ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදිහට වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙන කෙනෙක් කියන කාරණේ ඔයාට පැහැදිලිවම කියනවා. ඒ වගේම තමයි ඔයාට කියන දේ මිනිස්සු විශ්වාස කරන්න එපා. කෙලින්ම කියනවා ඔයාට මිනිස්සු විශ්වාස කරන්න එපා. තමන්ව විශ්වාස කරන්න කිසිසේත්ම. දැන් ඉර අනිත් පැත්තෙන් පායනවා කියන එක ඔයා විශ්වාස කරත් කමක් නැහැ කියලා කියනවා. මිනිස්සු විශ්වාස කරන්න එපා. කීයටවත් මිනිස්සු විශ්වාස කරන්න එපා. හේතුව ඔයාගේ වටේ ඉන්න මන් දන්නේ මේක ඔයා පිළිගනීද කියලා. මෙච්චර කාලයක් පුරාවට ඔයාට හොඳ මූණ පෙන්නගෙන ඉන්න ගොඩාක් අය ඒ තරම් හොඳක් එයාලගේ හිත ඇතුලේ තියන් ඉන්න අය නෙවෙයි. ගොඩක් වෙලාවට මිනිස්සු විශ්වාස නොකරන තරමට ඔයාට ගොඩක් හොඳයි. මිනිස්සු විශ්වාස කරන්න එපා කීයටවත් විශ්වාස කරන්න එපා. අනවශ්‍ය විදිහට කිසිම කෙනෙක්ට වටිනාකමක් දෙන්න යන්න එපා. තමන් වැටෙන තැනින් නැගිටින තමන්ට මේ ධර්මයේ මාර්ගය පෙන්වන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. හැබැයි එතනින් එහාට ඔයාව රවට්ටනවා කියලා දැන ඔයාගේ වැඩ නවත්තන ඔයාව නොමග යවන කිසි කෙනෙක් ඔයාගේ ජීවිතේට ලං කරගන්න එපා. ඒ අයට වෛර කරන්නත් එපා. පුළුවන් නම් ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න. හැමෝටම හොඳට සලකන්න, හැමෝටම මෛත්‍රී කරන්න. හැබැයි ඒ අයට වටිනාකම් දෙන්න යන්න එපා. ඔයාගේ හිත රිද්දනවා කියලා දැනත් ඒ අයට වටිනාකම් දීලා ඒ අයගෙන් දෙයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒක පැහැදිලිවම ඔයා මැරෙන කල් හරි මතක තියාගන්න. ජීවත් වෙන තාක්කල් ඔයා ඒ දේ මතක තියාගන්න. ඔයාට අත දෙන මිනිස්සු ඔයාට අත දෙන මිනිස්සුන්ට අත දෙන්න. හැබැයි අර වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. කිසිම කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා. ඒ වගේම ඔයාට කියන දේ අපි ඔයාට ආදරෙයි. අපි ඔයාට ගොඩාක් ආදරෙයි කියලා කියනවා. කවුද? ඔයාගේ ආකේන්ජල්ස්ලා අපිට ටෙම්පරන්ස් කාඩ් එක ඇවිල්ලා තිනවා. අපි ඔයාට ආදරෙයි කියලා ඒගොල්ලෝ ඔයාට කියනවා. ඉතින් ඒ ආදරයට ආදරෙයි කියන්න. ඒ ආදරේ කියන්න මේ ඒන්ජල්ස්ලා ඔයා අද මොන වගේ තත්වයක හිටියත් ඔයා තනි වෙලා නැහැ. මේ ඒන්ජල්ස්ලා මගේ මාර්ගයෙන් හරි මේ මැසේජ් එක ඔයාට දෙන්නේ ඔයා තනි වෙලා නැති නිසා. ඔයාට එයා ගොඩාක් ආදරේ කියලා කියනවා. ඒ වගේම තමයි අපි බලමු ඕකේ අවස්ථා ඔයාට දෙනවා. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න අපි අවස්ථා දෙනවා. ඒ අවස්ථා දිහා බලලා අහක බලාගන්න එපා කියලා කියනවා. ඔයාගේ ජීවිතේ ලොකු තැනකට යන්න ඔයාට හොඳ අවස්ථාවක් මේ ඒන්ජල්ස්ලා දෙනවා ඔයාට. ඉතින් ඒ අවස්ථාව මග හැරගන්න එපා. බය නැතුව බාරගෙන ඒ දේ ඔයාට කරන්න පුළුවන් කියලා. ඔයාගේ හිත ඇතුළින්ම ඒක පිළි අරගෙන ඒ අවස්ථාවන් බාර ගන්න. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න තමයි ඔයාට මේ අවස්ථාව හම්බ වෙන්නේ. මේක අහන ඔයාට ජීවිතේ ඉස්සරහට අනිවාර්යෙන් හොඳ දෙයක් වෙනවා. ගොඩාක් හොඳ දෙයක් වෙනවා. ඔයාගේ ජීවිතේ සහනයක් ගෙන දෙන, සතුටක් ගෙන දෙන ගොඩක් හොඳ දෙයක් වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක වුණ දාට අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් හොඳ දෙයක් වෙනවා. ඒ හොඳ දේ මොකක්ද කියලා මට කියන්න බෑ. මොකද මේක අහන ගොඩක් අය ඉන්නවා. අපි මේක පොදුවේ කරන රීඩින් එකක්. ඒ නිසා මොකක් හරි හොඳ දෙයක් වෙනවා. ඒ හොඳ දෙයක් වුණ ගමන් අනිවාර්යෙන් මේ ආකේන්ජල්ස්ලාට ගොඩාක් ස්තුතියි කියන්න. ඒ වගේම තමයි ඔයාගේ හිතට සතුට දනවන දෙයක් වෙනවා කියන කාරණේට අපිට තවත් කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් හොඳ දෙයක් වෙනවා. ඔයා hina වෙයි, අවංකව hina වෙයි. ගොඩාක් සතුටින් ඉදී මේ දේ නිසා මේක ආකේන්ජල්ස්ලාගෙන් ඔයාට ලැබෙන මේ ආකේන්ජල්ස්ලාගෙන් ලැබෙන ලොකු පණිවිඩයක්, ලොකු තෑග්ගක් කියන කාරණේ මතක තියාගන්න. හොඳ දෙයක් වෙනවා. අනිවාර්යෙන් ඔයාගේ හිතට සතුට ගෙන දෙන දෙයක් වෙනවා. ඒ වගේම ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ආකේන්ජල්ස්ලාට කියන්න. පොදුවේ මට පිට වෙන දේවදූතයන් මට පිට වෙන දේවදූතයිනි මට මේ දේට උදව් කරන්න වගේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නේ මේ විදිහට මේ අයට කියන්න. ඔයාට සින්දුවකින් හරි දැන් අපිට මැසේජ් එකක් ලැබිලා තියෙනවා. ඔයාට මියුසික් එකකින් හරි ඔයාගේ ප්‍රශ්නෙට දාලා උත්තරේ දෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඔයාට සින්දුවක් ඇහෙන්න දීලා හරි එහෙම නැත්නම් ඔයාට මොකක් හරි පෝස්ට් එකක් හරි ෂෙයා වෙලා ඔයාගේ යාළුවෙක් හරි ඔයාට පෝස්ට් එකක් එවයි ෂෙයා කරයි. ඒකේ ඔයාට අදාළ උත්තරේ තියෙනවා. අන්න එහෙම දෙයක් කියනවා. ඒ නිසා ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න මොනවාද? ඒ දේවල් දේවදූතයන්ට කියන්න, මේ ඒන්ජල්ස්ලාට කියන්න, ආකේන්ජල්ස්ලාට කියන්න. අනිවාර්යෙන් ඔයාට උත්තරේ කොහොම හරි දෙනවා. අඩුම තරමේ ඔයා ළඟ ඉන්න මිනිස්සෙක් හරි ඔයාට කෝල් එකක් දීලා මොකක් හරි ඒ වගේ වචනයක් කියලා ඔයාට අදාළ කරන ඒ උත්තරේ ඒ විදිහට දෙන්නත් පුළුවන්. කුමන හෝ මාර්ගයකින් අඩුම තරමේ සිහිනයකින්
හරි ඔයාට අදාළ කරන උත්තරේ දෙනවා. ඒ නිසා ඔයාගේ ආකේන්ජල්ස්ලා මේ දවස්වල ඇක්ටිව්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ අයට කතා කරලා ඔයාගේ හිතේ හැම ප්‍රශ්නයක්ම කියලා එයාගේ උත්තර ඉල්ලන්න. අනිවාර්යෙන් ඔයාගේ ප්‍රශ්නවලට අදාළ උත්තර ඔයාට ලැබෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාට තියෙන පුදුමාකාර ඒ කියන්නේ මේ ආකේන්ජල්ස්ලා ඔයාට ගොඩාක් ආදරේ. ඔයාගේ විශේෂ මේ කහන ඔයා ගොඩාක් විශේෂ කෙනෙක්. ඔයාට ලොකු ශක්තියක් තියෙන කෙනෙක් කියන කාරණේ පෙන්눔 කරනවා. සහ ඔයා ඉස්සරහට ගොඩක් ලස්සන වෙනවා කියලා කියනවා. ඉතින් අනිවාර්යෙන් මේ ආකේන්ජල්ස්ලාට ස්තුතියි කියන්න. මේ කහන ඔයා ගොඩාක් විශේෂ කෙනෙක්. ආධ්‍යාත්මිකව ඔයා ගොඩාක් විශේෂ කෙනෙක්. ඒ නිසාමයි මේ රීඩින් එක ඔයා බලන්නේ මේ ෆයිල් එක තෝරගත්තේ. ඉතින් මේ ආකේන්ජල්ස්ලාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න. ඔයාට මොකක් හරි හොඳ දෙයක් සිද්ධ වෙනවා. ඒ හොඳ දේ අනිවාර්යෙන් මාත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන රීඩින් එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි සේයාවියක් එකතු වෙන ඔයාට. Hi file number 2, welcome to my reading. ඉතින් ඔයාට කොහොමද? ඔයා හොඳින් ඉන්නවද? පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාට පිහිට වෙන ආකේන්ජල්ස්ලා කවුද? එයාලා ඔයාට මේ දවස්වල මොනවද කියන්නේ කියන කාරණේ තමයි මේ විදිහට බලන්නේ. ඉතින් ඔයා ඉස්සර වෙලා දැනගන්න මෙන්න මේ ආකේන්ජල්ස්ලා ඔයාට පිහිට වෙනවා කවුද? දේවදූතයන් අතර මහා දේවදූතයා ආකේන්ජල් මයිකල් ඔයත් එක්ක ඉන්නවා. ඔන්න ආකේන්ජල් මයිකල්ගේ පිහිට ඔයාට තියෙනවා. නරක බලවේග වලින් එයා ඔයාව ආරක්ෂා කරනවා. ඉතින් අපි ඒ ගැන කතා කරලා තියෙනවා සේයාවේ channel එකේදී. ඒ වගේම ආකේන්ජල් ගැබ්‍රියල් ඉන්නවා. ගැබ්‍රියල් කියලාත් කියනවා. ඒ වගේම තමයි ආකේන්ජල් යූරියල් මහා ප්‍රඥාවන්ත දේවදූතයෙක් ආකේන්ජල් යූරියල් ඉන්නවා. ඒ වගේම ආකේන්ජල් ආරියල් ඉන්නවා. ඒ වගේම අපි බලමු ආකේන්ජල් රගුවෙල් ඉන්නවා. ඔන්න සුවිශේෂී දේවදූතයන් 5 දෙනෙක් ඉන්නවා. ඔයා දිහා මේ දවස්වල බලාගෙන ඉතින් මේ දේවදූතයන්ට ස්තුතිවන්ත වෙන්න. මේ දවස්වල ඔයා දිහා මේ අය බලාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු මේ ආකේන්ජල්ස්ලා ඔයාට මොනවාද කියන්නේ කියන කාරණේ. ඉතින් ඉස්සර වෙලාවම ඔයාට කියන දේ ඇත්තටම thank you so much ආකේන්ජල්ස්ලාට ගොඩාක් ස්තුතියි. සුබ කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ හිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඔයාගේ හිතේ ඔයා පිළිගත්තත් නැතත් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු අනිවාර්යෙන් ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ ජීවිතේ පාලනයක් අවශ්‍යයි. මුදල් අතින් ඒ වගේම හැඟීම් මතින් හැම දෙයකම පාලනයක් බැලන්ස් එකක් තියාගන්න. පාලනයක් තියාගන්න. තමන්ව පාලනය කරගන්න ඕනි. තමන්ගේ පාලනය තමන්ගේ අතට ගන්න ඕනි. වෙන අයට ඔයාව නටවන්න දෙන්න එපා. ඔයාව ලස්සනට පාලනය කරගෙන ඉස්සරහට යන්න. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරලා දෙන්න මේ ආකේන්ජල්ස්ලා ඔයාට පිහිට වෙනවා කියන කාරණේ පැහැදිලිවම කියනවා. ඒ වගේම තමයි ෆයිල් නම්බර් 2. ඔයා මතක තියාගන්න ඕනි ඔයාගේ ජීවිතේ ඔයා හිතෙන් මොනවාම හරි දෙයක් ගැන වද වෙනවා නම් මොකක්ම හරි දෙයක් ගැන ඔයා වද වෙනවද? මොකක්ම හරි දෙයක් ගැන හිත දුක් වෙනවද? වද වෙනවද? වද වෙන්න එපා කියලා කියනවා. වද වෙන්න එපා. අමතක කරලා ඉස්සරහට යන්න කියලා ඔයාලා මැසේජ් එකක් දෙනවා. කිසිම දෙයක් ගැන වද වෙන්න එපා. ඔයාගේ හිතේ සතුට තියාගෙන ඉස්සරහට යන්න. වද වෙන්න ඕනි නැති දේවල් වලට තමයි ඔයා වද වෙන්නේ. ඔයා අනවශ්‍ය දේවල් සමහරක් විට හිතනවා වෙන්න පුළුවන්. මට මේ දේ වෙයි, මට අරම වෙයි. ඒ කිසිම දෙයක් ගානකට ගන්න එපා. කිසිම දෙයක් ගැන වද වෙන්න එපා. කිසිම දෙයක් ගැන දුක් වෙන්නත් එපා කියලා කියනවා. ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම ඔයාට ලැබෙනවා. ඒ නිසා ඒක විශ්වාස කරගෙන ඉස්සරහට යන්න. ඒක ප්‍රමාණවත් කියලා ඔයාට කියනවා. ඒ වගේම තමයි මුදල් එනවා, රැකියාවක් එනවා කියන කාරණේ පෙන්නනවා. රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට රැකියාවක් එයි. ඔයා ඉන්ටර්විව් එකකට යයි අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ඔයා නිකන් ඉන්න කෙනෙක් නම් අඩුම තරමේ පොඩි බිස්නස් එකක් හරි පටන් ගන්න. ඔයාට ඒක නියමට හරියන්න තියනවා කියලා කියනවා. ඔයාගේ අතට මුදල් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔන්න ඔයාගේ අතට මුදල් එයි වැඩිපුර මොන මාර්ගයකින් හරි ඔයාගේ බලාපොරොත්තු වෙනවා නම් කාගෙන් හරි මුදලක් වෙන්න පුළුවන්. ඒ වගේ මුදල් අතට ලැබෙන කාලයක් ඉදිරියට එනවා කියන කාරණේ ඔයාට කියනවා. ඉතින් ඒ එක අනිත් අතට කියන දේ ඔයාගේ අතට මුදල් ආවා වගේ නෙවෙයි, පොඩ්ඩක් වියදම වැඩි වෙයි වගේ දෙයක් කියනවා. වියදම් කරන්න එපා අනවශ්‍ය දේවල් වලට. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න යන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාට අවශ්‍ය දෙයට මුදල් නැති වෙනවා. ඒ නිසා මුදල් වැඩිපුර ලැබුණා කියලා අනවශ්‍ය විදිහට වියදම් කරන්න යන්න එපා. මොකද මේ කහන හැමෝම මේ රීඩින් එක මේ ෆයිල් එක තෝරගත්ත හැමෝගෙම අතින් ඉදිරියේදී මුදල් වියදම් වෙනවා වැඩි වගේ ගතියක් තේරෙයි. ඒ නිසා අවශ්‍යම දෙයට විතරක් වියදම් කරන්න මතක තියාගෙන ඉන්න.
ඒ වගේම ඔයාලට මෙහෙම දෙයක්ත් කියනවා. දැන් මේ ෆයිල් එක තෝරගත්ත කවුරු හරි ගෑනු ළමෙක් ඉන්නවා නම් ගෑනු ළමයිට විශේෂයි මේ දේ. පිරිමි ළමයිනුත් මේක අදාළ කරගන්න අනිවාර්යෙන්ම වැරදි කෙනාට අහු වෙන්න පුළුවන් වගේ දෙයක් කියනවා. ඒ කියන්නේ දැන් මේක ආදරය කරන කෙනෙක් නම් ඔයා ආදරය කරන කෙනා මේ නරක කෙනෙක්මයි කියලා එහෙම කියනවා නෙවෙයි. බොහෝ දුරට ඔයා වැරදි කෙනෙක්ට අහු වෙන්න chance එක තියෙනවා. ඒ කියන්නේ හොඳ මූණක් වගේ දෙන ඔයා ළඟට ඇවිල්ලා අන්තිමට ඔයාලව දාලා යනවා. අන්න ඒ තැන ඉන්න කවුරුම හරි කෙනෙක්ට අහු වෙන්න chance එක තියෙනවා. මේක අහන ඔයා සිංගල් කෙනෙක් නම් ඔන්න බොහෝම පරිස්සම් වෙන්න. ආදරය කරන අය ළඟට ගන්නකොට වැරදි කෙනෙක්ට අහු වෙන්න chance එකක් තියෙනවා. ඒ එක්ක ඔයාගේ හිතට පොඩි දුකක් දැනෙයි. එහෙම වැරදි අයට අහු වෙලා ඒ නිසා ආදරය කරනකොට පරිස්සම් වෙන්න මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයාට කියන කාරණේ කාත් එක්ක හරි තරහ වුණාද? කවුරු හරි වත් එක්ක තරහ වෙලා ඉන්නවද? කාත් එක්ක හරි තරහ වුණාද? ඔයා එහෙම නැත්නම් ඔයාව එපා කියලා හරි දාලා ගියාද කවුරු හරි? යාළුවෙක් හරි වත් එක්ක තරහ වුණාද? ඒ කෙනා තරහ වෙලා ඒ විදිහට ඈත් වුණ එක හොඳයි කියලා කියනවා. ගොඩක් වෙලාවට මේ කෙනාගෙන් ඔයාගේ ජීවිතේට ලොකු බලපෑමක් වෙන්න තිබ්බා. මේ කාලේ සමහර විට මේ කාලේ තුල ඒ කෙනාට ඒක ඉන්න දෙන්න කියලා කියනවා. කවුරු හරි තරහ වුණා නම්. දැන් ඔයා කවුරු හරි තරහ වෙලා ඔයා ආදරය කරන කෙනා හරි වෙන්න පුළුවන්. තරහ වෙලා පොඩ්ඩක් වෙලා වගේ ඉන්නව නම් මේ කාලේ එහෙම ඉන්න දෙන්න කියලා කියනවා. මොකක් හරි යාට එක්ක තේරෙයි. එහෙම නැත්නම් එහෙම ඈත් වෙලා ඉන්න එක ඔයාට හොඳයි කියලා කියනවා. පොඩි කාලයක් හරි ඒ වගේ ඈත් වෙලා ඉන්න දෙන්න වගේ දෙයක් කියනවා. මේක ආකේන්ජල්ස්ලා ඔයාට කියන්නේ හේතුවක් ඇතුව. ඒ නිසා මේ පණිවිඩේ අහක දාන්න එපා. තරහ වෙලා ඉන්නවා නම් කවුරු හරි ඔයා බලෙන් යාළු කරගන්න යන්න එපා. යාට ඒ විදිහට ඉන්න දෙන්න කියලා කියනවා. ඒ වගේම තමයි මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඔයාට. මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කතා බහ කරනකොට ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්න. බොහෝ දුරට කවුරුම හරි කෙනෙක් ඔයාගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති කරන්න ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න. ගොඩක් වෙලාවට විශේෂයෙන් රැකියාව කරන අය. ඔයා රැකියාව කරන තැන ඔයාට ප්‍රශ්නයක් දාන්න කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒක පැහැදිලි. රැකියාවක් කරන කෙනෙක් නම් සමාජයත් එක්ක ගැවසෙන කෙනෙක් නම් මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න. ඔයා මතක තියාගන්න. ජීවිතය ගැන මීට වඩා විශ්වාසයක් තියෙන්න ඕනි කියලා කියනවා. ජීවිතය ගැන ඔයාට මීට වඩා විශ්වාසයක් තියෙන්න ඕනි. ඇයි ඔයාට බැරි 100% දෙයක් විශ්වාස කරන්න? Tamanට හොඳක් වෙනවා කියලා ඔයාට 100%ක්ම විශ්වාස කරන්න බැරි ඇයි? ඔයා ඒ විදිහට විශ්වාස කරනවා නම් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් හැමදේම හොඳින් වෙනවා කියලා ඔයාට විශ්වාස කරන්න. මොකද මේ දේව දූතයන් ඔයාට දෙන්න ඕනි උපරිමය දෙන්න බලාගෙන ඉන්නවා. ඔයාගේ හිතේ විශ්වාසය කියන දොර මම ගොඩාක් තැන්වලදී කියලා තියෙන දෙයක්. විශ්වාසය කියන දොර වහගන්න එපා. මේ දේව දූතයන් දෙන ඒ ආශිර්වාදය නැවත හැරිලා යනවා. විශ්වාස කරන්න. හැමදේම විශ්වාස කරන්න. සමහර විට මේ වීඩියෝ එක අදහන ඔයා මේ දේව දූතයන් ගැන විශ්වය ගැන නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් දන්නේ නැතුව මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔයා මේ දේවල් දැනගන්න ඕනි කෙනෙක්. ඒ නිසාමයි මේ වීඩියෝ එක ඔයා හොයාගත්තේ. අපි බලමු එහෙනම් තව මොනවද ඔයාට කියන්නේ. ඔයාට කියන දේ කැප වෙන්න, මහන්සි වෙන්න, උත්සාහවන්ත වෙන්න කියලා කියනවා. කැප වෙන්න, මහන්සි වෙන්න, බය නැතුව ජීවිතේ ඉස්සරහට යන්න මහන්සි වෙන්න ඕනේ. ජීවිතේ ඔයා දෙයක් කරගන්න අනිවාර්යෙන් ඔයාට මහන්සි වෙන්න තියෙනවා. මහන්සි වෙන්න තියෙනවා. ඒ මහන්සිය ඔයා දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයා දෙයක් කරන්න ගියාම ඔයාට මොනවා හරි නැති වෙලා තියෙනවද? මීට කලින් මොනවාම හරි දෙයක් ඔයාගේ නැති වෙලා තියෙනවා. ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු වුණ දෙයක්, ඔයාට වටින දෙයක්, ආදරය කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකක්ම හරි දෙයක් නැති වෙලා තියෙනවා. සමහර අය ඒ නැති වුණ දේ ගැන හිත තාම දුක් වෙනවා. මේ ෆයිල් එක තෝරගත්ත අය. එහෙම වෙන්න බෑ. දෙයක් නැති වුණා නම් කමක් නැහැ කියලා ඉතින් අතාරින්න. දෙයක් නැති වුණා නම් ඔයාට නැති උනේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න. ඒ වචනේ විශ්වාස කරගෙන ඉස්සරහට යන්න. හිතේ දුක තියෙනවා. එහෙම වෙන්න බෑ. ගොඩක් අය දැන් මේ වගේ හිතේ දුකක් තිබිලා එතනින් එළියට එන්න ඕනි කියන තැන ඉන්නවා. ඒ අයට කියන්නේ මම අනිවාර්යෙන් එළියට එන්න. ඔයා එනකම් බලන් ඉන්නවා. මේ විශ්වය ඔයා නැගිටිනකම් බලන් ඉන්නවා. මොකද ඔයාට ලබා දෙන්න ගොඩාක් දේවල් ඒගොල්ලෝ සූදානම් කරගෙන ඉන්නවා. ඒ නිසා නැගිටින්න. දැන් නැගිටින්න ඕනි කාලය කියන කාරණේ දේවදූතයන් ඔයාට කියනවා. හිතේ මොකක් හරි දුකක් තියෙනවා නම් දැන් නැගිටින්න ඕනි කාලය. ඒ වගේම ලොකු අවස්ථාවක් ලැබෙනවා කියලා කියනවා. ඔයාට රැකියාව පැත්තෙන් ඔන්න රැකියාව කරන අය නම් ප්‍රොමෝෂන් එකක් හරි ලැබෙනවා. ඔයාලට ජීවිතේ ලැබෙන අවස්ථා අතර ලොකු අවස්ථාවක් ලැබෙනවා. මොකක්ම හරි ජීවිතේ ඉස්සරහට යනවට අවස්ථාවක් ලැබෙනවා. මේක මේ ආකේන්ජල්ස් ලගේ පිහිටේ. මම මේ දැන් කියපු ආකේන්ජල්ස් ලගේ ඒ ආශිර්වාදයෙන් ඔයාට ලැබෙන දෙයක්. එයාලා ඔයාට මොකක් හරි ලොකු දෙයක් දෙයි ජීවිතේ ඉස්සරහට යන්න. අනිවාර්යෙන් ඒ දේ මිස් කරගන්න එපා. කිසිම තැනකදී ඒ දේවල් මිස් කරගන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට සෝල්මේට් කෙනෙක්
එයි අනිවාර්යෙන්. soulmate කෙනෙක් කියලා කියන්නේ පෙර ආත්මේ ඉඳන් ඔයත් එක්ක හිටපු කෙනෙක් ඔන්න ඔයාට මුණ ගැහෙනවා. අපි කාලය ගත්තොත් අපි කාලේ බලමු. ඕකේ කාලේ ගත්තොත් අවුරුද්දක් ඇතුළත මේ රීඩින් එක බලන දවසේ ඉඳන් අවුරුද්දක් ඇතුළත කිව්වට තව මාසෙකින් දෙකකින් වෙන්නත් පුළුවන්. කෙසේ හෝ අවුරුද්දක් ඇතුළත ඔන්න ඔයාගේ ජීවිතේට soulmate කෙනෙක් එනවා. ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ආදරය කරන girlfriend boyfriend හැටියට එන්න පුළුවන්. යාළුවෙක් විදියට එන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියෙක් විදිහට කුමන හෝ විදිහකට ඔයාගේ ජීවිතයට soulmate කෙනෙක් එනවා. ෆයිල් නම්බර් 2. ඔයා ෆයිල් නම්බර් 2 නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මතක තියාගෙන ඉන්න අවුරුද්දක් ඇතුළත ඒ කෙනා ඔයාගේ ජීවිතේට එනවමයි. ඉතින් මේ කෙනා යාළුවෙක්ද එහෙම නැත්නම් ආදරය කරන කෙනාද කියන කාරණේ මට හරියටම කියන්න බෑ. මේක පොදු රීඩින් එකක් නිසා. හැබැයි කොහොම හරි ඔයාට ආදරය කරන කෙනෙක් ඔයාගේ ජීවිතේට යහපත් බලපෑමක් කරන කෙනෙක් අනිවාර්යෙන් අවුරුද්දක් ඇතුළත ඔයාට හම්බ වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් බල්ලකුත් බුරනවා that is a sign okay අනිවාර්යෙන් ඒ කියපු දේ උඩ ඉෂ්ට වෙනවා කියන කාරණේ මතක තියාගෙන එහෙනම් මේක තමයි අද ඔයාගේ රීඩින් එක. අපි තවත් දවසක මේ වගේ ලස්සන රීඩින් එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි වෙනදා වගේම සේයාවියෙක් එකතුන ඔයාට.